ඔන්න බලන්න දැන් මම මේ එක්සර්සයිස් එක කරනකොට මම මේ එක්සර්සයිස් එක විදි දෙකකට කරනවා. දැන් ඔයාගේ මේ අත කකුල කියලා හිතන්නකෝ. මෙහෙම අත මෙහෙම උඩට ගන්නකොට එකපාරක් මෙන්න මේ වගේ ඇඟිලි මෙහෙම දික් කරලා මේ තියෙන්නේ. ඇඟිලි මෙහෙම දික් කරලා වගේ කකුල මෙහෙම තියෙනවා. ඊළඟ අවස්ථාවේදී උඩ යන්නේ මෙන්න මේ වෙලාව. මේ අත කකුල කියලා හිතන්නකෝ පොඩ්ඩක්. මගේ අත කකුල කියලා හිතන්නකෝ. ඊටර මෙන්න මේ අත මේක අපි දැන් කකුල ගන්න ඕන. එක වතාවකදී අත දැන් අපි උඩට වහම ගන්නවා කියන්නේ. උඩට ගන්නකොට ඇතුළට හුස්ම ගන්න ඕන. කකුල උස්සනකොට හුස්ම ගන්න ඕන ඇතුළට. ඔන්න එක වතාවකදී බල හුස්ම ගත්තා. පළහැට ඇද්දී හුස්ම පිට වෙනවා. ඊළඟ වතාවදී නැවත හුස්ම ගන්න උඩට යනකොට කකුල මෙන්න මෙහෙම යන්න ඕනේ. ඒ කියන්නේ මේ අත මෙහෙම ගියේ මෙන්න මේ විදිහට. හරිද? ඒක තමයි මේ කකුල මේ පැත්ත ඇදිලා එන්නේ. ඒක තමයි ඔය ජීවිතේ ලොකුම සුවය ලබා ගන්න හදනකොට උත්සාහ කරන කෙනෙක් ජීවිතයේ ලොකුම සුවය ලබා ගන්න විදිය අද ඉඳන් මම වීඩියෝ එකකින් පෙන්නලා දෙනවා. ඔයා 2029 ජනාධිපති වෙලාවේ හදවත වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරවුවා ජාතික රූපවාහිනිය ඔස්සේ ප්‍රචාරය කරනවා රටේ සියලුම දෙනාට මේ ජීවිතයේ ලොකුම සුවය ලබා ගන්න විදිය තමන්ට පුළුවන් විදිහට ව්‍යායාම කරලා මේ සුවය ලබා ගන්න පුළුවන්. ඉතින් දැන් මේ අත චලනය කරපු විදිය මේ අත් දෙකෙන් මම පෙන්නනවා මෙන්න හිතන්නකෝ මේ මගේ අත් දෙක කකුල් දෙක කියලා. ඔන්න එක අවතාවකදී උඩට යද්දී උස්ම ඔය ඇතුළට ගන්නවා. ඒතර මේ වගේ යන්නේ මේ අත දිගහැරලා තියෙනවා දැන් කකුල දිගහැරලා යනවා. පළවෙනි උස්ම පිට වෙන්න ඕන. ඊළඟ අවස්ථාවේදී ඔයා මෙහෙම කකුල උඩට ගද්දි මෙන්න මේ විදිහට යන්න ඕන. දැන් බලන්න මේ කකුල ඔන්න බලන්න මේ කකුල ඔන්න මෙහෙම යනකොට ඔන්න බලන්න දැන් කකුල ඔන්න නැකලින් වෙලා නෑ. ඊළඟ අවස්ථාවේදී මෙන්න මෙහෙම යන්න ඕන. ඔන්න මම මේ කළ වෙන්න නම් මෙහෙම ඉඳලා 1 2 1 2 1 2 1 2 1 2 ඔන්න දැන් අනිත් කකුලෙන් මම කරලා වෙන්න නම් මේ ඔන්න මෙහෙම යනවා ඊට පස්සේ මෙහෙම යනවා 1 2 1 2 1 2 ඔන්න ඔහොම යනවා. ඕක තමයි පළවෙනි ව්‍යායාමය. පළවෙනි එක්සර්සයිස් එක. හැබැයි ඕක කරන්න ඕනේ මෙන්න මේක කරලා මෙහෙම ඉඳලා මෙන්න මෙහෙම ඉඳලා පනිනවනේ. මෙහෙම ඉඳලා ඔන්න ඔය පළවෙනි එක්සර්සයිස් එක. කකුල් දෙක. ඒක කරනකොට කකුල එහෙම ඈත් වෙනකොට කකුල ඈතට යනකොට නහයෙන් ඇතුළට උස්ම ගන්න ඕන. කකුල් දෙක මෙහෙම වහම යනකොට නහයෙන් ඇතුළට උස්ම ගන්න ඕන මේ ළඟට එන්න උස්ම පිට එන්න ඕන පළලට. එන්නේ ඒ එක්සර්සයිස් එක කරන්න ඕනේ ඉස්සලාම වෝම් අප් වෙන්න. ඉස්සලාම වෝම් අප් වෙන්න කරන්න ඕනේ ඔන්න ඔය දෙපැත්තට පැන ඉන්න එක්සර්සයිස් එක. දෙපැත්තට පැන ඉන්න එක්සර්සයිස් එක. මෙහෙම ඉඳලා මෙහෙම කියන්නේ ඔන්නම දෙපැත්තට පැන ඉන්න ඕන. ඒක කරන්ද අපහසු වෙන විදිහට කාගේ හරි කෙනෙක්ගේ ඇඟ බරයි නේද? මුලින්ම ඔක් කරගෙන ඉන්න බෑ. යට දෙපැත්තට පැනගෙන ඉන්න බෑ. ඇඟ බරයිනේ. අන්නේ ඇඟ බර අයට තමයි මම අර ෆුට්බෝලයක් අරගෙන ෆුට්බෝලයක් ගන්න ගහලා පෙන්නන ඒ අභ්‍යාසය කියලා දුන්නා. ඊටම සැහැල්ලු බෝලයක් අරගන්නවා. රබර් බෝලයක් අරගෙන ඒක වඩ පුළුවන් විදිහට ගෙදර බඩමුට්ටුව අරෙට මෙක් දාලා අස් කරගෙන ඉඩ හදාගෙන ඒක විදිහට ටච් කරගෙන ඉන්නවා. කියන්නේ පාපන්දු ක්‍රීඩාව පුහුණු වෙන්න මේක කරනවා නෙවෙයි පාපන්දු ක්‍රීඩාවත් ඉබේම පුහුණු වෙනවා. ඒක කරන්න වෝම් අප් කරගන්න.
එක්කෝ ඒ ක්‍රමයට වොම් කර ගන්නවා. එහෙම නැත්නම් මේ ක්‍රමයට කරනවා. වොම් පැනලා කරනවා. මේ පැනලා දෙපැත්තට පැනලා මෙහෙම කරන එක්සර්සයිස් එක මේක ඉවරුන හැටියම. මේක ඉවරුන විගසම ඕනේ අර කරන්න මෙන්න මේක. මෙන්න මේක කරන්න ඕනේ. පොඩ්ඩක්වත් මහන්සි අරින්න බෑ. මහන්සි අරින්න නැතුව ඒක කරන්න ඕන. මහන්සි අරින්න නැතුව කරන්න ඕනේ. ඒක තමයි ඇඟේ තෙල් පිච්චිලා ඇඟ ඇදිලා දාඩිය දාලා මේ වැඩේ වෙන්නේ. හරිද? ඊට පස්සේ වඩාත් පුළුවන් ජීවිතයේ ලොකුම සුවය ලබා ගන්න උත්සාහ කරන ගමන අදින් ආරම්භ කරන්න පළවෙනි එක්සර්සයිස් එක ඕක. ඊට පස්සේ ආයේ මේ කකුල් දෙක අදිනේ කරවට පස්සේ කකුල් මේ එක්සර්සයිස් එක කකුල් දෙකට මාරු කර කර කරන්න ඕන. ඒක ඉවරන හැටි නැවත මේක කරන්න. ඕක. මේක කළා ඉවරන හැටි නැවත අනිත් කකුලෙන් කරන්න ඕන. අර කලින් කරපු එක අනිත් කකුලෙන් කරන්න ඕන. තේරෙනවද? ඔකේ අත්කය ගන්න ඒක කරනකොට මේක එක්සර්සයිස් දෙයක් වෙන ඔන්න එකක් මෙහෙම හැදෙනවා ඊට පස්සේ මෙහෙම හැදෙනවා. පස්සේ මේක පුහුණු වෙනකොට මේ ටයිස් පිටිපස්ස හොඳට ඇදිලා පුහුණු වෙනකොට මේ කකුල උරහිස අදින තරමට ඇද ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේක මෙහෙම ඉඳලා දැන් ඔයා පරිණික් කරගවනේ. ඔහොම පරිණික් කරගවනේ. ඕක පරිණික් කරලා ඉවරුන හැටියෙම උස්මක් අරගෙන මෙහෙම ඇවිල්ලා මේක ඉවරුන හැටියෙම බලන්න රෙස් වෙනවා. මේ පෑන් එක ඉවරුන හැටියෙම මෙහෙම ගිහිල්ලා ඔන්න උඩ රෙස් වෙනවා. නැමිලා උඩ රෙස් වෙනවා. දනිස් වලින් විතරක් නෙවෙන්න ඕන. ටයිස් ඇදෙන්න දනිස් වලින් විතරයි නෙවෙන්නේ. හරිද? මෙන්න මෙහෙම ගියා. 1 2 3 4 ඒක කරන්න ඕනේ කොහොමද? මෙන්න මේ පැන ඉන්න එක ඉවරුන හැටියෙම. මෙහෙම. කොහොමද පැන හිටියන්නේ? ඒක ඉවරයි. ඉවරුනට පස්සේ වා කොහේ හරි මොකක් හරි දෙයක් කල්පනා කරලා මොහොම ඉන්නවා කියන්නේ. හරිද? ඕම කල්පනා කරගෙන ඉඳලා ඔක් කරන්න බෑ. හරිද? කල්පනා කරගෙන ඉඳලා බෑ. ඒක ඉවරුන හැටියෙම කරන්න ඕනේ. මෙන්න මෙහෙම. ඔන්නම ඉතිය. ඉවරුන හැටියෙම හරි ඉවරුන හැටි ආයෙ මේක කරන්න ඕනේ. ඉවරුන හැටියෙම මේක කරන්න ඕනේ. මේකේ තියෙන වැදගත්කම තමයි ඒකේ වැදගත්ම ජීව විද්‍යාත්මක බලපෑම වාගේ ශරීරයට යොමු වෙන්නේ ඉවරුන හැටියෙම කරගොත්. ඒ කියන්නේ වේගවත් ව්‍යායාම ඉවරුන හැටියෙම ස්ලෝ එකක් කරන්න ඕනේ එක තැන ඉඳලා. ඒ වගේ සුවයක් ලබා ගන්න කවදාවත් නාටාමි කෙනෙකුට, හමුදා සෙබළෙකුට, පොලිස් නිලධාරියෙක් වගේ කෙනෙකුට, මේසන් බාස් කෙනෙකුට, අඩු බාස් කෙනෙකුට, කොන්ක්‍රීට් අනන කෙනෙකුට, කුඹුරු කොටන ගොවියෙකුට මේ වගේ ඇඟ මහන්සි කරන ශේෂ්ත්‍ර නිරත වෙන කිසිම කෙනෙකුට එහෙම සුවයක් ලබා ගන්න බෑ. ඔයගොල්ලන්ට හිතනවා ඒගොල්ලන් මොනතරම් නම් දරුණු අපහසු වැඩ කරනවද එන ඒගොල්ලන්ට මෙහෙම සුවයක් ලබා ගන්න පුළුවන් කියලා. කවදාවත් බෑ. මේක කරන්න පුළුවන් කාමරයක් ඇතුලේ ජනල් දොරවල් වහගත්ත හුලං වදින්න නැති කාමරයක් ඇතුලේ විතරයි. පොළොව ක්ලීන් කරලා තියෙන්න ඕන. පොළොව ක්ලීන් කරලා තියෙන්න ඕනේ. කොහොමද? රාගේ මූණ පේන තරම්. රාගේ මූණ පේන තරම් පොළොව ක්ලීන් කරලා තියෙන්න ඕන. සපත්තු දාන්න බෑ. සියලුම ක්‍රීඩා උපදේශකයෝ සහ වෛද්‍යවරු ක්‍රීඩා සම්බන්ධව ඔයාලට කියන පට්ටවල් බරුවක් තමයි ව්‍යායාම කිරීමේදී ඇඟට දාඩිය වුණ ඇඳුම් අඳින්න ඕනේ කියලා. කවදාවත් කරන්න බෑ. ජීවිතයේ ලොකුම සුවය ලෞතර බුදුනක් ලැබෙන්නේ සක්විති රජකම ලබා ගන්න බෑ. ජීවිතයේ ලොකුම සුවය ලබා ගන්න නම් ඔයා දාඩිය උරන්නේ නැති අර ඉටරෙද්දක් වගේ තියෙන. ඉටරෙද්දක් වගේ තියෙන දාඩිය උරන්නේ නැති ආකාරයේ ඇඳුමක් ඇඳලා මේ ව්‍යායාම තුන පුහුණු වෙන්න ජීවිතයේ ලොකුම සුවය ලබා ගන්න උත්සාහ කරන ගමනේ පළවෙනි පියවර
ස්ටෙප් එක. අර වගේ පැනලා දෙපැත්තට පැන ඉඳලා ඉන්න අමාරු වෙනම් පැන ඉඳලා ව්‍යායාම කරන්න අමාරු වෙනම් මොකක්ද උත්තරේ? බර අඩු සැහැල්ලු ෆුට්බෝල් එකක් භාවිත කරන්න පුළුවන් බෝලයක් ගත්ත පාපන්දුකට එකෙන් ගෙදර පිටියක ගහ හිටියා. පොඩ්ඩක් දාඩි ටිකක් එනකන්. ඒවට පුළුවන් මේකෙන් ජීවිතයේ ලොකුම සුවය ලබා ගන්න, ඒ වගේම තරුණ බව රැකගෙන අතිවිශාල කාලයක් ජීවත් වෙන්න පුළුවන්. ඒකට අවශ්‍ය පළවෙනි එක්සර්සයිස් එක තමයි මම දුන්නේ. ඊළඟ වීඩියෝ එකේදී ඊළඟ ව්‍යායාම දෙක ලබා දෙනවා.